හරි ඉතින් මේ වීඩියෝ එක බලන්නන්නේ කොහොමද අපි මෙන්න මේ නයිට් රයිඩර් සර්කිට් එක ගහගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ බ්ලින්කින් සර්කිට් එකේ සියලුම දේවල් ටික මෙන්න මේ වීඩියෝ එකේදී බලන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට කියලා බලමු කොහොමද මෙන්න මේ නයිට් රයිඩර් සර්කිට් එක හදාගන්නේ කියලා. හරි. දැන් අපි මේ කෝඩින් එක පැත්තට. ඉතින් මේක ඇත්තටම කෝඩින් එකේදී අපි කලින් කරපු කෝඩ් එක වගේම තමයි කෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම මේ කෝඩ් එක ඉක්මනට ගහලා පෙන්නන්නම්. මොකද මට මේ කෝඩ් එක ඔයාලට උගන්වන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා මේ ප්‍රොජෙක්ට් එකේ එහෙම නැත්නම් මෙන්න මේ නයිට් රයිඩර් සර්කිට් එක හදන්න ඉගෙන ගන්නම නම් ආවේ. ඔයාලට පුළුවන් මම මේ මුලින්ම මේ වීඩියෝ එකේ පෙන්නන වීඩියෝ එක බලලා මේක ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම මේ වීඩියෝ එකේ අවසානයේට දාන කොටස් වලින් මේ කෝඩ් සම්බන්ධව ටිකක් එහාට දැනුමක් ගන්න. මොකද අපිට මේ කෝඩ් මේ විදිහට දිගට හැමදාම ගහන්න බෑ. අපිට මේ කෝඩ් ෂෝට් ෆෝම් වලින් කෝඩ් කරන්න තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ කෝඩින් එක ගහගන්න. හරි. ඉතින් අපිට මතක ඇති අපි මෙන්න මේක මේ විදිහට අයින් කරගමු. ඉතින් void setup එක තමයි දාගන්න යන්නේ. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මේක කෝඩ් කරගන්න ඉක්මනට pin mode කියලා අපේ pin ටික හඳුනා ගන්න යන්නේ. ඉතින් මතක අපි දෙවෙනි pin එකකින් නම් පටන් ගත්තේ. ඒකන pin mode කියලා දාලා දෙවෙනි pin එක output එකක් කියලා මෙන්න මේ විදිහට capital ලකුණු වලින් දෙනවා. හරි. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට semicolon ටිකක් දාලා ඉවර කරගන්නවා. හරි. ඉතින් දැන් අපි දෙවෙනි pin එක define කරගත්තා. හැබැයි අපි pin කීයක් ගත්තද? අපි pin 8ක් ගත්තා. අපි දෙවෙනි pin එකේ නම් 9 වෙනි pin එක වෙනකම් pin ගත්තේ හින්දා අපි ඔක්කොම මෙතන define කරගන්න ඕනේ. ඉතින් මම මේ ඔක්කොම ටික මෙතන define කරගන්නවා. මම මේකම copy paste කරගන්නවා ඉක්මනට. ඔන්න අපි අපේ pins mod ටික output විදිහට දාගත්තා. හරි. දැන් අපි ඊළඟට යන්නේ අපේ මෙන්න මේ digital write කියන code එක ලියා ගන්න. හරි. ඉතින් දැන් අපි මේකත් මේ විදිහටම කලින් වගේ ඉස්සරහාම පුරුදු විදිහට ලියා ගනිමු. මම මේක මේ විදිහට digital write කියලා අපේ pin එක ලියා ගන්න. මොකද්ද pin එක අපේ? දෙවෙනි pin එක. දෙවෙනි pin එක මොකද කරන්නේ? high කරන්න. මේ capital වලින් තමයි ලියා ගන්න. හරි. දෙවෙනි pin එක high කරා. ඊට පස්සේ මොකද? අපි මේක delay එකක් තියා ගන්නවා. delay එක කොච්චරක්ද? අපි delay එක දාමු. delay එක මිලිසෙකන්ඩ් 100ක් කියලා. ඉතින් මේ විදිහට අපි මේක ලියා ගත්තා. හරිද? ඊට පස්සේ අපි යනවා මේක off කරන්න. අපි මොකද කරන්න ඕනේ? දැන් මේක off කරන්න ඕනේ. අපි මේක ඒක digital write. අපි දැන් මේක off කරන්න. ඉතින් අපි ඒකට code එක ලියනවා. digital write මොකද්ද? digital write දෙවෙනි pin එක මොකද්ද? low කරන්න. හරි. ඔන්න ඔය විදිහට code එක අපි ලියාගත්තා. දැන් අපි මොකද කරන්නේ? හරි. දැන් දෙවෙනි pin එක high කරලා delay එක 100ක් තිබ්බා. දැන් දෙවෙනි එක low කරා. එහෙනම් මොකද කරන්නේ? දැන් එහෙනම් දෙවෙනි එක low කරන ගමන්ම තුන්වෙනි එක පටන් ගන්නවා. ඒ කියන්නේ තුන්වෙනි එක high කරනවා. ඉතින් ඒක අපි මේ විදිහට ලියමු. digital write තුන්වෙනි pin එක මම මේක copy paste කරගන්නේ. ඔන්න විදිහට high කරගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මේකත් අපි මිලිසෙකන්ඩ් 100ක් තියෙන එක අපි delay එක තියාගමු. මිලිසෙකන්ඩ් 100ක්. හරි. දැන් මොකද කරන්නේ? මිලිසෙකන්ඩ් 100ක් තිබ්බනේ. දැන් අපි මේකත් වහලා දාමු. ඒකට මොකද කරන්නේ? digital write තුන්වෙනි pin එකත් low කරා. හරි. දැන් මොකද උනේ? දෙවෙනි pin එකපත් වුණා මිලිසෙකන්ඩ් 100යි. දෙවෙනි එක off වෙන ගමන්ම තුන්වෙනි එකපත් වුණා මිලිසෙකන්ඩ් 100යි. තුන්වෙනි එක නිමුණා. දැන් ඔන්න හතරවෙනි එකපත් වෙලා මිලිසෙකන්ඩ් 100ක් යනවා. හරි. අපි ඒකත් ලියාගමු. හතරවෙනි pin එක high වෙලා කොච්චරක්ද? මිලිසෙකන්ඩ් 100ක් යනවා. delay එක මිලිසෙකන්ඩ් 100යි. හරි. ඉතින් ඔන්න ඔය pattern එකට තමයි යන්නේ. ඉතින් ඔය pattern එක කොච්චරක් දුර යනවද? ඔය pattern එක 2 ඉඳන් 9 වෙනකන් යනවා.
2 ඉඳන් 9 වෙනකන් ගිහිල්ලා ආයෙ මොකද වෙන්නේ? 9 ඉඳන් 2 වෙනකන් ආයෙ අනිත් පැත්තට යනවා. ඒව නැතු 2 ඉඳන් 9 වෙනකන් ගිහිල්ලා 2 ඉඳන් ආයෙ 9 වෙනකන් පටන් ගත්තොත් එහෙම යන්න මේක අපිට මේ විදිහට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම ශනික කෝඩ් එක මෙතන ටයිප් කරගන්නම්. හරි. ඉතින් මම කෝඩ් එක මෙන්න මේ විදිහට ලියාගත්තා. හරි. ඉස්සරහා මේක පොඩ්ඩක් දැන් බලමු ඇනලයිස් කරලා. ඉතින් මුලින්ම මොකද වෙන්නේ? දෙවෙනි පින් එක හයි වුණා 100ක් තිබ්බා. ඒක ලෝ වෙද්දී ඊළඟ එක හයි වුණා 100ක් තිබ්බා. ඒක ලෝ වෙද්දී ඊළඟ එක හයි වුණා 100ක් තිබ්බා. ඉතින් මේකදී ඔයාලට මේ කෝඩ් එක අප්ලෝඩ් කරාට පස්සේ බෝඩ් එකට ලස්සන පැටර්න් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මම මේක ඔයාලට කියලා දෙනවට වැඩිය ඔයාලා මේකේ වෙන සමහර දේවල් වඩද්දගෙන ඒක හදාගන්න එක තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකින්ද කෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි කෝඩ් එක. ඉතින් මේක ඔයාලට අප්ලෝඩ් කරලා ඔයාගේ නයිට් රයිඩර් සර්කිට් එක හදාගන්න පුළුවන්. එතකම මතක් කරනවා ඔයාලට අවශ්‍ය නම් මොන හරි සර්කිට් සම්බන්ධ ඔයාලට මොන හරි අවශ්‍ය ඉලෙක්ට්‍රොනික බඩු තියෙනවා නම් අපේ මේ පල්ලෙහා දාන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඒවා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ විදිහේ දේවල් හදන්න ඔයාලට බඩු නැත්තම් අපිට දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න අපි ඔයාලගේ ගෙදරටම මේ දේවල් එවන්නම්. ඉතින් වීඩියෝ එකේ අවසානයේ මම ඔයාලට මේ කෝඩ් එක මෙච්චර දිගට ටයිප් කරන්න නැතුව කොහොමද මේක කෙටි කරලා අපි ටයිප් කරගන්න කියලා දෙන්න. ඉතින් ඊට කලින් මේ වීඩියෝ එක එච්චර දුර බලන්නේ නැති අයට මේක මම කන්ටිනියු කරලා ඉන්න. හරි. ඉතින් මේ වැඩේට අපිට මෙන්න මේ කේබල් එක ඕන වෙනවා ඒත් එක්කම Arduino Uno board එක. ඊට පස්සේ LED bulbs ටික මම මේකෙදි bulb 8ක් ගන්නවා. ඊට පස්සේ jumper wire 8කුත් මම මේකෙදි strap එකක් මනන් දෙනවා. හරි. ඉස්සරහම අපි යමු අපේ දැන් මේ ගහ ගන්න wiring එකට. ඉතින් මේ LED bulb එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ pin එකට plus voltage එක දෙන්න කියන්නේ 5 voltage. මෙන්න මේක අපි ground එකට connect කරගන්න ඕන. මේක තමයි minus pin එක. හරි. ඉතින් අපි කරන්න යන්නේ මෙන්න මේ විදිහට breadboard එක ගත්තා පස්සේ අපි මෙන්න මේක මේ breadboard එකේ ගහගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ minus pin එක මෙන්න මේ minus වලට ගන්නවා. ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අනිත් bulb ටිකත් මේකට connect කරගමු. මේ විදිහට. හරි. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මගේ LED ටික breadboard එකේ හයි කරගත්තා. හරි. ඊළඟට දැන් අපි බලන්න යන්නේ මේකේ connection ටික හදාගන්න. ඉතින් ඉස්සරහාම අපි බලමු අපේ Arduino board එකේ අපි connection ටික කොහොමද හදාගන්න දෙන්නේ කියලා. ඉතින් මම පළවෙනි pin එකේ ඉඳන් තමයි ලියන්නේ. ඉතින් ඒකින්ද මෙන්න මෙතන පළවෙනි pin එක බලා ගන්න පුළුවන්. මෙතන පළවෙනි pin එක. දැන් අපි මේ pin එකට මෙන්න මේ විදිහට ඒවට කනෙක්ට් කරගත්තා. අපි මේක දැන් දෙන්න යන්නේ පළවෙනි LED එකට. ඉතින් මේක තමයි පළවෙනි LED එක. ඒකේ මෙන්න මේ විදිහට ප්ලස් pin එකට මම මෙන්න මේ විදිහට මේකෙන් දෙනවා. හරි. ඉතින් ඔයාලට මතක ඇති. ඉතින් මේකට මේ විදිහට ප්ලස් pin එකට දුන්නා වගේ මේක අපි බෝඩ් එකට ග්‍රවුන්ඩ් කරගන්න ඕන. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කරා වගේ අපි මෙන්න මේකට මේක මෙන්න මෙතනින් ග්‍රවුන්ඩ් කරගමු. ඉතින් ඔයාලට මතක ඇති මේ breadboard එකේ connection එක යන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒකින්ද අපි මෙන්න මෙතනින් මේක ග්‍රවුන්ඩ් කරගත්තාම මේ පොලිමරම තියෙන ඔක්කොම LEDs ටික ග්‍රවුන්ඩ් වෙනවා. හරි. ඉතින් මේක මම මේක මගේ Arduino board එකේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරගත්තා. ඉතින් පළවෙනි bulb එක අපි කනෙක්ට් කරන් ඉවරයි. ඉතින් මෙතනින් පස්සේ ඉඳන් අපිට කනෙක්ට් කරගන්න තියෙන්නේ අපේ plus pin එක විතරයි. ඉතින් මම මේ විදිහට second pin එකට මේක කනෙක්ට් කරලා ඊළඟ bulb එකට මෙන්න මේ විදිහට දෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න ඔය pattern එකට මේ bulb බටටම අපිට මේ wire ටික අද ගන්නමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඒක අද ගන්න යන්නේ. හරි. ඉතින් මම අර strap එක use කරලා මෙන්න මේ විදිහට ලස්සනට මේක wiring එක මෙන්න මේ විදිහට ගහගත්තා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම අර කලින් කිව්ව විදිහට මේකේ wiring එක ගහගන්නත් එක්ක මම එහා පැත්තෙන් ඔයාලට දාලා තියන්නම් කොහොමද මේ wiring එක වදින්න ඕනේ කියලා. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක කනෙක්ට් කරගත්තට පස්සේ අපිට තියෙන අපේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්න. ඉතින් දැන් මම මේකට මගේ කෝඩ් එක අප්ලෝඩ් කරනවා ලැප් එකෙන්. හරි. ඉතින් ඒ කෝඩ් එක අප්ලෝඩ් කරනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න අපි අතල දාපු ඩිලේ එක වෙනස් කරලා. හරි. දැන් අපි බලන්න යන්නේ මෙන්න මේ කෝඩ් එක කොහොමද අපි ෂෝට් කරගන්නේ කියලා. හරි. ඉතින් මම මේ කෝඩ් එක මකා ගන්න නැතුවම මේක ෂෝට් කරන පියවරට යන්නම්. මොකද නැත්තම් ඔයාලට මේක තේරෙන්නේ නැති වෙයි. ඒත් එකම මේක බලනවා නම් ඔයා ඇත්තටම ඔයා සතුටු වෙන්න ඔයා මේ කෝඩින් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්. ඉතින් ඒකයි ඔයා මේ වීඩියෝ එක මෙච්චර තරම් කන්ටිනියු කරන්නේ. හරි. ඉතින් මම දැන් මේ කියලා දෙන්නදී ඔයාලට කියලා දුන්න ගමන් තේරෙන්නේ නැතුව. මොකද මේක සාමාන්‍යයෙන් ටිකක් වෙලා අරගෙන වෙනම පාඩමක් විදිහට උගන්වන්න ඕන දෙයක් තමයි මම මේ ඔයාලට දඩාස් කරලා කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ කියලා දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කෝඩ් එක කොච්චරක් අපිට පොඩි කරගන්න පුළුවන්ද කියන එක සහ ඔයාලට තව කොච්චර මේක ගැන දේවල් ඉගෙන ගන්න තියෙනවද කියන එක. ඉතින් මේක ඔයාලට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම මේකේ පෙන්වන්නන්නේ කෝඩ් එක කොච්චර පොඩි කරන්න පුළුවන්ද කියලා සහ ඔයාලට මේ කොච්චර ලේසියෙන් ලියා ගන්න පුළුවන්ද කියන එක පෙන්වන්න. හරි. ඉතින් අපි ඉස්සරහාම මේ void setup එක මේක අපි පොඩියට ලියා ගමු. ඉතින් දැන් ඔයාලට හිතේ ඉතින් මේකේම පොඩි කරන්න ඕනේ නැහැ. මෙහෙම ලියන්න පුළුවන් කියලා. ඉතින් මීට වැඩිය pin out ගොඩක් තිබ්බොත් එහෙම pin out 20ක් 30ක් තිබ්බොත් එහෙම අපි මේක pin mode 1 2 3 කීකේ define කරන්න ඕනද? ඉතින් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක කොහොමද කරන්න කියලා තමයි දැන් මම පෙන්නන්න යන්නේ. හරි. ඉතින් හරි ඉතින් මම මේක මෙහෙම තියෙද්දිම යටින් මම මේක ලියන්න ගන්නවා. ඉතින් මෙහෙම කෝඩ් එක අප්ලෝඩ් කරොත් වැරදි. මම මේ පෙන්නන්න හදන්නේ ඔයාලට පළවෙනි කෝඩ් එක අපිට ලියන්න පුළුවන් විදිය. හරි. ඉතින් මම මේ විදිහට පොඩි කමෙන්ට් එකක් දාගන්නම්. මේ දින පළවෙනි කෝඩ් එක අපිට කෙටි කරන්න පුළුවන් ක්‍රමය. හරි. ඉතින් අපිට මෙන්න මේ උඩින්ම දීලා තියෙන මේ output ටික අපිට වෙනම විදිහකට ලියා ගන්න පුළුවන්. අපි ඒක මෙන්න මේ විදිහට int කියලා int කියන්නේ integer leds කියලා ලියලා මෙන්න මේ විදිහට අපි array එකක් හදා ගන්නවා. arrays කියන්නේ මොනවාද? මේ දේවල් වෙනම ඉගෙන ගන්න ඕන එකයි මම කිව්වේ. ඉතින් මේ දේවල් ඔයා ඉගෙන ගන්න කැමති නම් මේකට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. Arduino short form එකකින් කෝඩ් කරන විදිය ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ සීරීස් එකක් ඒක ගැන අරගෙන එන්න. මම මෙතනදී පෙන්නන්නේ මේක කෝඩ් කරන්න පුළුවන් තවත් විදියක් ගැන විතරයි. ඉතින් මේ විදිහට int leds කියලා දාලා මෙතන සමානයි කියලා දාලා ඔයා මෙතන ලියන pins ටික මේ විදිහේ array එකක ලියා ගන්න. ඉතින් මම දැන් array එක ලියන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් දෙවෙනි pin එක, තුන්වෙනි pin එක, හතරවෙනි pin එක, පස්වෙනි pin එක, හයවෙනි pin එක, හත්වෙනි pin එක, අටවෙනි pin එක, නවවෙනි pin එක කියලා මම මෙතන තියෙන pins ටික ලියා ගත්තා. ලියලා අපි මේක මේ විදිහට semicolon එකක් දාලා පල්ලෙහාට ගන්නවා. හරි. ඊට පස්සේ අපි ওই විදිහට මෙතනින් මොකක්ද මේ අපි දැම්මේ. මේ දාලා තියෙන්නේ variable එක. ඉතින් මේ variable එකේ වර්ගය තමයි මෙතන int කියලා දාලා තියෙන්නේ. ඒත් එකම leds කියලා මෙතන array එකක් define කරලා තියෙනවා. මම මේ කියන වචන තේරෙන්නේ නැති වෙයි. ඒක මම කිව්වේ වෙනම වීඩියෝ සීරීස් එකක් අරගෙන ඉන්නම් කියලා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ void setup එක තමයි ලියා ගන්න. මෙන්න මේ void setup එක ලියන්න යන්නේ. හරිද? ඉතින් මම මෙන්න මේ විදිහට void setup කියලා කෝඩ් කරගත්තා. මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහටම අපි මේක මේ විදිහට සාමාන්‍ය විදිහටම මේක මේ විදිහට ඕපන් කරගත්තා. ඊට පස්සේ අපි මෙතනදී loop එකක් ගන්නවා. හරි. අපි දැන් මේ loop එක පැත්තට යනවා. මම මේකට ගන්නවා for loop එක. මේ විදිහට for කියලා දාලා integer loop එකක් කියන්නේ මේකේ ඉතින් int කියලා දැම්මා. i සමානයි 0 කියලා දානවා. දැන් මෙතනදී කරේ i කියලා variable එකක් කරගත්තා. ඒක integer කියලා කිව්වා. ඒත් එකම i බිඳුවට සමාන කරගත්තා. ඊට පස්සේ කියනවා අපි මේ i කියන variable එක 8 වතාවක් loop කරන්න කියලා. ඒකත් අපි මෙතන ඉවර කරගත්තා. ඊට පස්සේ මේ loop වෙන හැම වතාවකදීම i වලට එක අගයක් ඇඩ් කරන්න කියලා මෙන්න මේ විදිහට i++ කියලා දාලා ලියාගත්තා. ඊට පස්සේ අපි මේකේ ඇතුළට යනවා. ඊට පස්සේ අපි ලියා ගන්නවා මෙන්න මේ pin mode කියන කෑල්ල. මේ විදිහට pin mode කියලා ලියාගෙන අපි LEDs කියලා මොකක්ද? අපි LEDs කියලා array එකක් දැම්මනේ. ආන්ගේ array එකේ එක අගය මේකට ඇඩ් කරන්න කියලා තමයි මේ ලියන්න යන්නේ. LEDs කියලා ලිව්වා. i කියලා අගයක් දැම්මා.
output එකක් විදියට ආදේශ කරගන්න. හරි. මෙතන ලිව් එක තේරුම් නැති වුණාට මෙතනින් ලිව්වේ මෙන්න මේ තියෙන ලොකුම මෙන්න මේ ලියලා තියෙන දේ. හරි. අපි සරලව මම මේක ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්නම් තේරෙන එකක් නැහැ. මෙතනදී pin mode එකේදී අපි කියන 9ට ලියාගත්තා. ඒක අපි int කියලා LEDs කියලා මෙන්න මෙතනින් අපි ඒ ටික define කරගත්තා. ඊට පස්සේ අපි මේක for loop එකක් ඇතුලෙන් i වලට බිඳුව දාලා අපි 8 වතාවක් මේක loop වෙන්න කියලා දාලා මේ loop වෙන හැම වතාවකදීම මේකට එකක් add කරන්න කියලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටස මෙන්න මේක ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි අයින් කරගමු. හරි. ඊට පස්සේ මෙන්න මේ ලියලා තියෙන මේ එන දිග හැල්ල අඩු කරන්න තමයි යන්නේ. ඉතින් මේක අඩු කරද්දී දැන් මේක අඩු කරන විදිය බලමු. ඉතින් මේ කරන වැඩේ බෝරින් කියලා හිතනවා නම් වීඩියෝ එක නතර කරලා යන්න. මම වීඩියෝ එක නතර කරලා මේක ගැන එක්ස්ප්ලනේෂන් වීඩියෝ එකක් ඕන කියලා කමෙන්ට් කරලා ඔයා මේ වීඩියෝ එක බලන එක නතර කරන්න. හරි. වෙනවා මම මේ ටික බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නම්. ඊළඟට void loop එක. දැන් මෙන්න මේ ලොකු කෑල්ල අඩු කරගන්න යන්නේ. ඒකින්ද මම second part කියලා ලියන්නම් මෙතනින් කමෙන්ට් එකක් දාගන්නම්. හරි. ඊට පස්සේ මේකෙදි අපි මේකත් for loop එකක් ඇතුලේ ගන්න. for int i සමානයි බිඳුවයි. කලින් කළා වගේම තමයි. ඊට පස්සේ ඊළඟට i කුඩායි 8 ඒකත් අපි ඉවරයක් කරගෙන i++ කියලා දාලා මේක අපි මේ විදිහට ඉවර කරගන්න. හරි. අතරම ගොතේ මේක සාමාන්‍ය C++ වගේ කෝඩ් කරලා තියෙන කෙනෙකුට නම් අනිවාර්යෙන් හොඳට තේරෙනවා. කෝඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ අපි digital write කියලා කෝඩ් එක ලියාගත්තා. ඊට පස්සේ LEDs කියන අපි අර කලින් define කරගත්ත array එක ඒකේ i කියන අගේ input කරගන්නලු. i කියන අගේ අපි මෙතෙන්ට input කරගත්තා. හරිද? ඒකම අපි එක high කියලා දානවා. ඊට පස්සේ අපි මේක ඉවරක් කරගන්නවා. ඊට පස්සේ අපි හැම එකටම delay එක තියෙනවනේ. ඉතින් delay එක අපි නිකන් මෙතන ලියමු. delay එක 100. අපි ඒක වෙනස් වෙන්නේ නැති හින්දා ඒක නිකන් ලියමු. හරිද? හරි. ඊට පස්සේ අපි ආයෙමත් කෝඩ් එකක් ලිව්වා ලෝ කරන්න කියන කෝඩ් එක. ඒකත් ඉතින් අපිට ඒකෙන්ම ලිව්වා හැටි. මෙන්න මේ විදිහට. මම මේ copy paste එකක් දාගන්නවා. digital write LEDs i pin එක මෙතන ලෝ කරන්න කියලා. හරිද? ලෝ කරන්න කියලා. කියලා ඉතින් අපේ මෙන්න මේ for loop එක මෙතනින් ඉවර කරගත්තා. ඉතින් මෙන්න මෙච්චරයි අපිට ගියේ මෙන්න මේ ලොකු කෝඩ් එක ලියන්න. මෙන්න මේ සම්පූර්ණ කෝඩ් එකට අපි මෙන්න මේ පේලි 4න් ලියාගත්තා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මම මේ කියන දේ කොච්චර ඉම්පෝටන්ට්ද කියලා. හරි. ඊට පස්සේ අපි ලියමු ඊළඟ කෝඩ් එක. ඊළඟ කෝඩ් එකත් මේ විදිහටම තමයි. මේකේ ලොකු වෙනසක් නැහැ. අපි ඒකත් ලියාගමු. මේ විදිහට for අර වගේමයි integer variable එක i සමානයි මෙතනදී අපි 6යි කියලා දාන්නේ. මොකද මේක ආපස්සට යන හින්දා 6යි කියලා දැම්මා. දැන් මොකද කරන්නේ? i වල අගය කුඩායි හෝ සමානයිද එකට කියලා බලනවා. එකට ආපු ගාම නතර වෙන්න ඕන. ඒකයි. ඊට පස්සේ අපි මේකේ රිවර්ස් පැත්තක් යන්නේ i ++ නෙමෙයි. දැම්මා. මේක මේ විදිහට හදාගත්තා. හරිද? ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එකමයි මේකේ වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ විදිහට copy කරලා paste කරගමු. ඉතින් මම ආයෙත් මතක් කිරීමක් කරනවා. මම මේක කරලා පෙන්නුවේ මේ කෝඩ් එක අපිට කොච්චර පොඩි කරන්න පුළුවන්ද කියලා පෙන්වීම සඳහා පමණයි. ඉතින් මම මේක මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් ඔන්න අපේ කෝඩ් එක අපි ලියලා ඉවරයි. ඉතින් මෙන්න මෙච්චර පේලි ගානකින් ලියන්න පුළුවන් කෝඩ් එක තමයි අපි අරගෙන හැලක් විදිහට ලිව්වේ. ඉතින් මම කියන්නේ අපි මේ කෝඩ් පොඩියට ලියන්න අපේ කෝඩ් එක ක්ලීන් වෙනවා. ඒත් එක්කම අපිට මේක ගැන ලොකු අයිඩියාවක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට මේ කෝඩ් එක ෂෝට් කරන්න කොහොමද ඒත් එක්ක මේක ෂෝට් කරන විදි මොනවද කියලා දැනගන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මම මේ ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.